Yakatun. ඔන්න එකමත් එක රටක හරිම ලස්සන කෙලෑවක් තිබුණා. මේ කෙලෑව හිටියා බොහොම දුප්පත් හරිම මහන්සියෙන් වැඩ කරන දරකපන්නේ. එයා ළඟ තිබුණේ පරණ යකඩ පොරවක් විතරයි. හැමදාම උදේ එයා මේ පොරවත් අරගෙන කැලේට යනවා. දර කපලා ඒව විකුණලා තමයි එයාගේ පවුලේ අයට කන්න බොන්න දුන්නේ. දවසක් එයා ගඟක් අයිනේ තිබුණු ලොකු ගහක් කප හිටියා. එකපාරටම එයාගේ අතින් පොරවල් ඉස්සලා ගියා. දඩස් ගාලා ඒක ගඟට වැටුණා. දර කපන්නට කරගන්න දෙයක් නැති වුණා. එයාට තිබුණ එකම වටිනා දේ තමයි ඒක. එයා ගඟ අයිනේ ඉඳගෙන අඬන්න පටන් ගත්තා. අනේ දෙවියනේ මන් දැන් මොකද කරන්නේ? පොරව නැතුව මං කොහොමද රස්සාව කරන්නේ? අන්න ඒ වෙලාවෙම පුදුම දෙයක් වුණා. ගංගේ වතුර එකපාරටම රත්තරන් පාටින් දිලිසෙන්න පටන් ගත්තා. ඒ එළිය මැද්දෙන් හරිම ලස්සන සුරංගනාවියක් මතුවුණා. සුරංගනාවිය දර කපන්නගෙන් ඇහුවා, "ඇයියෝ මේ තරම් දුකින්?" දර කපන්න එයාට වෙච්ච දේ ඔක්කොම කිව්වා. සුරංගනාවිය හිනහ වෙලා කිව්වා, "බය වෙන්න එපා. මම ඔයාට උදව් කරන්නම්." සුරංගනාවිය වතුරට බැහැලා රත්තරන් පොරවක් අරගෙන ආවා. "මේකද ඔයාත් පොරව?" දර කපන්න ඔළුව වනලා කිව්වා, "නෑ ඒක මගේ නෙවෙයි. මගේ පොරව පරණ යකඩ එකක්." දෙවැනි පාර එයා දිලිසෙන රිදී පොරවක් අරගෙන ආවා. ඒත් දර කපන්න කිව්වා, "අනේ නෑ ඒකත් මගේ නෙවෙයි" කියලා. තුන්වෙනි පාර සුරංගනාවිය එයාගේ පාරණ යකඩ පොරව අරගෙන ආවා. ඒක දැක්කම දර කපන්නට හරියම සතුටුයි. "ඔව් අන්න ඒක තමයි මගේ නැතිවුණ පොරව." සුරංගනාවියට එයාගේ අවංකකම ගැන ගොඩාක් සතුට හිතුණා. "ඔයා හරිම හොඳ අවංක මිනිස්සෙක්. ඔයා ඇත්ත කිව්ව හින්දා මේ පොරෝ තුනම මම ඔයාට තෑගි දෙනවා." දර කපන්න සුරංගනාවියට ගොඩාක් ස්තුති කළා. පොරෝ තුනම අරගෙන සතුටින් ගෙදර ගියා. එදා ඉඳන් එයා තේරුම් ගත්තා අවංකකම තමයි හොඳම දේ කියලා. අපි කවදාවත්ම බොරු කියන්න හොඳ නෑ. ඇත්ත කියන අයට කවදා හරි හොඳක්ම සිද්ධ වෙනවා.